උතුම් මිතු ඇසුර ප්‍රිය කරමු යන තේමාවෙන් යහපත් ඇසුරෙන් වරදට පෙරවීමෙන් වැළකමු යන පණිවිඩය සමාජගත කිරීමේ අරමුණින් මෙවර පොලිස් වෙසක් බැතිගී සුගායනය සංවිධානය කර තිබුණේ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ මඟ පෙන්වීමෙන්. බෙල්ලන්විල රාජමහා විහාරාධිපති සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික ගරුතර මහා සංඝරත්නය මෙම පොලිස් වෙසක් බැතිගී සුගායනය සඳහා වැඩම කර සිටියා. ශ්‍රී ලංකා පොලිස් සංස්කෘතික කොට්ටාශය සහ බටහිර තූරේවාද කණ්ඩායමේ සාමාජිකයන්ගේ විචිත්‍රවත් ගායනයන්ගෙන් සහ නර්තනයන්ගෙන් මෙම බැතිගී සරණිය වර්ණවත් වී තිබුණා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මැතිනිය සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතා ඇතුළු සම්භාවනීයන් පිරිසක්ද මෙම පොලිස් වෙසක් බැතිගී සුගායනය නැරඹීම සඳහා එක්ව සිටියා. බෞද්ධ මාත්‍යශාලේ ගරු සභාපති කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන්වයන් වහන්සේද මෙම අවස්ථාව සඳහා වැඩම කර සිටියා. පසක් කොට